දාවිද් කියනවා අර දුර දේශේ ඉන්නවෝ අර ගම්මානේ ඉන්නවෝ ඒ කකුල් කොර වෙච්ච ඒ ළමයාව අරගෙන එන්න මම එයාට කරුණාව පෙන්වන්න ඕනේ. කට්ටිය හිතනවා මෙයා මරයිද බෙල්ල කපයිද නෑ මිත්‍රවරුනි. ඒක නෙමෙයි. දාවිද්ගේ කරුණාව ඒ ළමයා කෙරේ නිදහස් වෙනවා. දැන් මේ පුතා ගාවට ඇවිල්ලා හොදලා නාවලා ඔක්කොම කරලා අශ්ව කරත්තේ තියාගෙන මිනිහා අරගෙන යනවා කා වෙතටද? දාවිත් රජතුමා ගාවට ගෙනියනවා. කොල්ලා එක පැත්තකින් හිතනවා මාව නාවලා ගෙනියන්නේ අද බිලි පූජාවට මං වෙන්නේ නැති. ඒ කාගේ හිතද? ඒක තමයි මෙතිබෙෂීගේ හිත. දාවිද්ගේ හිත ඒක නෙමෙයි. මං කියන ඔබ සුදුසුෙක් වෙලා තියෙන ඔබ නිසා නෙමෙයි. ඔයාගේ තාත්තා නිසා. කොහොමද ඒ කරුණාව වෙන්නේ දන්නවද? තාත්තගේ සියලු වස්තු ටික ඒ පරම්පරාවේ තිබිච්ච සියලු වස්තු ටික දාවිත් රජතුමා මේ කොල්ලගේ නමට අරවලා දෙනවා. ආ දන්නවද දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාදය ඔබේ නමට අරවලා තියෙන්නේ යේසුස් වහන්සේ නිසා. මම අද ධර්මිෂ්ඨයෙක්. ආමෙන්. යේසුස් වහන්සේ නිසා මම ශුද්ධවන්තයෙක්. එයා පෙන්වන්නේ විනිශ්චය නෙමෙයි කියන කරුණාව. දෙවියන් වහන්සේ අපිට පෙන්වුවේ විනිශ්චයද කරුණාවද? කරුණාව. මොන කරුණාවද? කියන්නේ විශ්මිත කරුණාව.